අපි යමු මේ තියෙන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම මූලාශ්‍ර අධ්‍යයනය. එතකොට මේ මූලාශ්‍ර සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ පැරණිම වංශ කතාව කුමක්ද? පැරණිම වංශ කතාව. උත්තර 4ක් දීලා තියෙනවා පුතේ. මහා වංශය, සමන්තපාසාදිකාව, දීපවංශය සහ වංශාත්තප්පකාසිනී. ලංකාවේ පැරණිම වංශ කතාවයි මේ අතරින් අහන්නේ. හරි. මහා වංශය. මහා වංශය ගැන කතා කරද්දී ඒක තමයි ලංකාවේ දීර්ඝතම වංශ කතාව. හරි. අපි තාම උත්තරේට ආවේ නැහැ. බලමු මොකක්ද උත්තරේ කියලා. සමන්තපාසාදිකාව. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන් විසින් තමයි මේක රචනා කරන්නේ. මේ සමන්තපාසාදිකාවෙන් අපිට ලංකාවේ ශාසන ඉතිහාසය ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දීපවංශය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ තමයි මේක රචනා වෙන්නේ. භික්ෂුණීන් වහන්සේලා තමයි මේක රචනා කරන්න කියලා බොහෝ විද්වතුන් සඳහන් කරනවා. ඒ වගේම දීපවංශය ඊටාම කෙටි තොරතුරු ඇතුළත් වංශ කතාවක්. වංශාත්තප්පකාශිනී මේ මහා වංශය තියෙනවානේ. මේ මහා වංශයේ වැරදි හෝ නැත්නම් අඩු විස්තර තවත් දීර්ඝ කරලා ඒ වගේම තවත් මේක සරල කරලා අපි කියනවා ඒකට අර්ථ විවරණය කිරීම කියලා. අර්ථ විවරණ ග්‍රන්ථයක් විදිහට මහා වංශයේ අර්ථ විවරණ ග්‍රන්ථය. එහෙම නැත්නම් ටීකා ග්‍රන්ථයේ විදිහට වංශාත්තප්පකාශිනී කියන ග්‍රන්ථය රචනා වෙනවා. ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේ. ඒ වංශාත්තප්පකාශිනී රචනා කරන්නේ මහා නාම කියලා භික්ෂුන් වහන්සේ නමක්. හැබැයි මහා වංශය රචනා කරපු ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ජීවත් වුණු දික්සඳ සෙනවියා පිරිවෙනේ විසූ මහානාම හිමියන් නෙමේ. හරි. ඉතින් මේ තමයි මේ උත්තර 4ේම කෙටි විස්තර. හරි. මේ උත්තර 4 ලංකාවේ පැරණිම වංශ කතාව විදිහට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ ඔබ දන්නවා, බොහෝ අය දන්නවා දීපවංශය. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ රචනා වුණු දීපවංශය. මහා වංශය ඊට වඩා දීර්ඝයි. මහා වංශයේ කොටස් කිහිපයක්ම තියෙනවා. නොනැවතී ඉදිරියටත් ලියමින් පවතින කෘතියක් තමයි මහා වංශය කියලා කියන්නේ. හැබැයි මහා වංශය අපි ඉගෙන ගන්නේ දික්සඳ සෙනවියා පිරිවෙනේ විසූ මහානාම හිමියන් විසින් රචිත බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රජු දක්වා ලියවුණු පරිච්ඡේද 37කින් යුතු ඒ කොටස පමණයි අපි ඉගෙන ගන්න. හරි. මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ශ්‍රී ලංකාවේ පැරණි වංශ කතාව තමයි දීපවංශය. හරි. අපි දෙවෙනි ප්‍රශ්නට යමු. ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පුරාවස්තු වැදගත් වන්නේ ඇයි? ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පුරාවස්තු වැදගත් වන්නේ ඇයි? ඔන්න උත්තර 4ක් තියෙනවා පුතේ. මේ අතරින් වැදගත්ම සහ මේකට ගැළපෙනම උත්තරේ තමයි අපිට හොයන්න සිද්ධ වෙන්නේ. මොකද මේ හතරම එක වගේ. සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට. පුරාවස්තු වැදගත් වෙන්නේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට කියලා කියනවා. ඒ වගේම මතු පරපුරට පෙන්වීමට දෙවෙනි උත්තරේ එහෙම කියනවා. ලංකාවේ අනන්‍යතාවයේ විදහා දැක්වීමට තුන්වෙනි උත්තරේ ඒ විදිහට කියනවා. ඊට පස්සේ හතරවෙනි උත්තරේ තියෙනවා ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බර වීමට. හරි. ඔබට යම් කිසි ප්‍රශ්නයකට උත්තරයක් සෙවීමේදී සමහර අවස්ථාවල එක වචනයක් ඇති උත්තරේ මේකයි කියලා ඔප්පු කරගන්න. හරිද පුතේ? පුරාවස්තු වල වැදගත්කම සම්බන්ධයෙන් යම් කිසි පිළිතුරක් අපිට හොයන්න තියෙනවා නම් බොහෝ අවස්ථාවල ඒ වගේම අපි අධ්‍යයනය කරොත් එහෙම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලත් මේ පුරාවස්තු වල වැදගත්කම් සම්බන්ධව කෙටි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ හැම ප්‍රශ්නයකටම උත්තරයට එක වැදගත් වචනයක් පදයක් තියෙනවා. ඒ තමයි අනන්‍යතාවය. පුරාවස්තු වල වැදගත්කම පිළිබඳව පිළිතුරක් අපි හොයනවා නම් ඔබ හැම වෙලේම සැලකිලිමත් වෙන්න. අනන්‍යතාවය කියලා වචනයක් තියෙනවා නම් ඒක තමයි උත්තරේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. ලංකාව ජනාවාස කළ මානවයා මිට අවුරුදු 1,25,000කට පෙර ලංකාවේ මුල්ම මානවයන් ජීවත් වුණු බවට තොරතුරු ලැබෙනවා. විශේෂයෙන්ම ඉරණමඩු සැකැස්ම ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයට අයිති ඒ ප්‍රදේශය. ඒ වගේම
රත්නපුර මැණික් පතල් ආශ්‍රිත ප්‍රදේශය. ඔය තමයි ලංකාවේ ආදිම මානවයන් පිළිබඳව තොරතුරු ලැබෙන ප්‍රධාන ප්‍රදේශ දෙක ලංකාවේ. කියන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ තොරතුරු ලැබෙන ප්‍රදේශ දෙක. ඔන්න පිළිතුර. මේ ජනාවාස කළ මානවයා හඳුන්වන නම තමයි මේ අහන්නේ මේකෙන් Homo erectus, Homo sapien, Homo sapiens sapiens, Homo neanderthal කියලා පිළිතුරු හතරක් තියෙනවා. හරිද? මේ මානවයන්ගේ මොලේ වර්ධනය, ශරීර වර්ධනය, ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුව ලෝකයේ මානවයන්ව ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් වෙන් කරලා නම් කරලා තියෙනවා මේ විදිහට. එතකොට අපේ ලංකාවේ ආදි මානවයාගේ තොරතුරු අවුරුදු 1,25,000කට පෙර තමයි ලැබෙන්නේ. ඒ ආදි මානවයා තමයි පුතේ Homo sapien. ඊට පස්සේ අපි යමු හතරවෙනි ප්‍රශ්නයට. හතරවෙනි ප්‍රශ්නයේදී පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණික ලක්ෂණයක් නොවන්නේ මේ අතරින් මොකක්ද කියලා තමයි අහන්නේ. ඔන්න පූර්ව ඓතිහාසික යුගය. මේක සංක්‍රාන්තිමය යුගයක්. ප්‍රාග් ඓතිහාසික යුගයත්, මුල් ඓතිහාසික යුගයත් මැද කාලය. මැටි භාණ්ඩ නිෂ්පාදනය. මේ පූර්ව ඓතිහාසික යුගයේ ලක්ෂණ අතර එකක් තියෙනවා, ලක්ෂණයක් නොවන එකක් මේ හතරෙන්. ස්ථිර වාසීතාව, යකඩ භාවිතය, මහවැව් ඉදිවීම. මැටි භාණ්ඩ නිෂ්පාදනය. මේ පූර්ව ඓතිහාසික යුගයේ පුතේ මැටි වලං තාක්ෂණයක් තිබිලා තියෙනවා. සකපෝරුව පාවිච්චි කරලා මැටි වලං නිර්මාණය කිරීම සිද්ධ වෙලා තියෙනවා මේ පූර්ව ඓතිහාසික යුගයේ. උඩරංචාමඩම ප්‍රදේශයෙන් හම්බ වෙච්ච පූර්ව ඓතිහාසික යුගයේ නිවාසය ඇතුළත තිබිලා, විශේෂයෙන් මෙහි මුළු තැන්ගේ තිබිලා හම්බ වෙනවා මැටි වළඳක කොටසක්. ඒ සුදු පාට පසුබිමේ රතු පාටින් ඉරිගැන්වූ මැටි පතුණක්. එහෙනම් මේක හරි. ස්ථිර වාසීතාවය. ප්‍රාග් ඓතිහාසික මානවයා සංචාරක ජීවිතයක් ගත කරේ. එක තැනක හිටියේ නෑ. මොකද සතුන් හොයාගෙන, ආහාර හොයාගෙන තැන් තැන්වල ඒගොල්ලන්ට යන්න සිද්ධ වුණා. සංචාරක ජීවිතයක් ගත කරේ. හැබැයි පූර්ව ඓතිහාසික යුගයේ මිනිස්සු ගොවිතැන ආරම්භ කරා, වගාව ආරම්භ කරා. එතකොට එයාලට තැන් තැන්වල යන්න අවශ්‍ය වුණේ නැහැ. එහෙනම් ඒකොල්ලෝ තමන්ගේ වගා භූමිය අසලම පුංචි නිවසක් තනාගෙන ජීවත් වුණා. මැටි වලින්, වරිච්චි මැටියෙන්, ඒ වගේම ඉලුක් වැනි කොළවලින් සෙවිලි කරපු වහලේ සහිත නිවෙස් තිබුණයි කියන්නට පුළුවන් සාක්ෂියක් හම් වෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ උඩරංචාමඩම කියන ප්‍රදේශයෙන් පූර්ව 1129ට අයිති නිවසක් 2009 වසරේ තමයි මේක කැනීම් කරන්නේ. විශේෂයෙන්ම අපි සිහි කරනවා එක පුරාවිද්‍යාඥයෙක් ලංකාවේ සුවිශේෂී උගත් පුරාවිද්‍යාඥයෙක්, ඒ තමයි රාජ් සෝමදේවයන්. ඉතින් එතුමාගේ මැදිහත් වීමෙන් මේ දේ සිද්ධ වුණා, කැනීම් කටයුතු සිද්ධ වුණා. ස්ථිර වාසීතාවයට හොඳ උදාහරණයක්. එහෙනම් ස්ථිර වාසීතාවයත් පූර්ව ඓතිහාසික යුගයේ තිබිලා තියෙනවා. යකඩ භාවිතය. මේ යකඩ භාවිතය අපිට නිකන් හිතලා වුණත් කියන්න පුළුවන් මේ පූර්ව ඓතිහාසික යුගයේ තිබුණයි කියන්න. මොකද ගොවිතැන ආරම්භ වුණා නම් ගොවිතැනට අවශ්‍ය කරන උපකරණ යකඩ භාවිතයෙන් තනන්නට ඇති. ඒ වගේම අර මම ඉස්සෙල්ලා කතා කරපු පූර්ව ඓතිහාසික යුගයට අයත් උඩරංචාමඩම නිවස ඇතුළත තිබිලා කාන්තාවන් ඇස් අඳුන් ගැල්වීමට භාවිත කරන ලද පුංචි ලෝහ කූරක් හම්බ වෙනවා. ලෝහ කූරක් සියුම් යකඩ තාක්ෂණය පිළිබඳ සුවිශේෂී සොයා ගැනීමක්. ඉතින් ඒකත් එක්ක යකඩ භාවිතය තිබුණයි කියන්නට හොඳ උදාහරණයක් තමයි ඒ ලැබෙන්නේ. මහවැව් ඉදිවීම. මහවැව් ඉදිකිරීම ආරම්භ කරන්නේ වසභ රජතුමාගේ කාලේ කියලා ඔබ දන්නවත් ඇති. එතුමා ජීවත් වුණේ ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවසේ. එතකොට එහෙනම් ඒ පූර්ව ඓතිහාසික යුගයේ නෙමෙයි පුතේ. එහෙනම් මහවැව් ඉදිකිරීම පූර්ව ඓතිහාසික යුගයට අයිති දෙයක් නෙමෙයි. එහෙනම් පිළිතුර තමයි හතරවෙනි පිළිතුර. මහවැව් ඉදිකිරීම. අනිත් පිළිතුරු තුනම පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණයට අදාළ දේවල්. අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. අද ප්‍රශ්න 5යි අපි කතා කරන්නේ. එකෙන් පස්වෙනි ප්‍රශ්නය තමයි මේ තියෙන්නේ පුතේ. පැරණි ගමක දිලිඳු වැසියෙක් තම ගමේ
ගමිකයාගෙන් වී මල්ලක් ණයටගත් පුවතක් පිළිබඳව සඳහන් වන්නේ මොන මූලාශ්‍රයද මේ අතරින්? සාහිත්‍ය මූලාශ්‍රයක සඳහන් වෙන්නේ මූලාශ්‍ර 3ක් තියෙනවා. සාහිත්‍ය මූලාශ්‍ර 3ක්: මහාවංශය, ජාතකට්ට කතාව, සමන්තපාසාදිකාව, රාජාවලිය. හරිද? මේ පිළිතුරු හතරෙන් එකක් නෙන්නේ. ජාතකට්ට කතාවේ මෙන්න මෙහෙම විස්තරයක් තියෙනවා පුතේ. මේ ජාතකට්ට කතාව කියන ග්‍රන්ථයේ තියෙනවා මෙහෙම දෙයක්. එක ගමක දිලිඳු වැසියෙක් ඒ ගමේ ගමිකයාගෙන් වී මල්ලක් ණයට ගන්නවා ඊළඟ කන්නේදී ලබා දෙන පොරොන්දුව මත. ගමිකයෙක් බිහි වෙන්නේ ගමේ අනිත් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් කෙනෙක් විදිහට. ගෘහපතීන් අතරින් ඒ ගමේ නායකයාව තෝරගන්නේ ගමිකයා විදිහට, ගමිකවරයා විදිහට. එයාට විශේෂ සුදුසුකමක් ඇතිව ඒ තමයි එයා ගාව ධනය තියෙන්න ඕනේ. ඒ කාලේ ධනය කියලා කියන්නේ අතිරික්තය, ධාන්‍ය අතිරික්තය. එහෙනම් වැඩිපුර ධාන්‍ය අතිරික්තයක් තියෙන ගෘහපතියා ගමික බවට පත් වෙනවා. ඒ ගමේ නායකයා බවට පත් වෙනවා. ඒ මොකද ගමේ අනිත් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් කෙනෙක් විදිහට තමයි එයා නායකත්වය දරන්නේ. එහෙනම් ජාතකට්ට කතාව ඒ සම්බන්ධව හොඳ නිදසුනක් එක්ක ඒ කතාව අපිට කියලා දෙන්න. හරි. ප්‍රශ්න 5යි. මේ ප්‍රශ්න 5න් ඔබට විභාගයට අවශ්‍ය කරන යම්කිසි රුකුලක් ලැබුණා නම් ඒක ඇත්තටම වටිනා දෙයක් වේවි. ඒ වගේම අපේ ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ සම්බන්ධ වීමට අවශ්‍ය කරන විස්තර ඇතුළත් කරලා තියෙනවා. කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් හොඳ සාමාර්ථයකට යන්නට හොඳට වැඩ කරන්නට ඕනි පුතේ. දැම්මම පටන් ගන්න 10 සහ 11 ශ්‍රේණි වල දරුවන්ට මේ ආරාධනය අපේ ඉතිහාසය විෂය සම්බන්ධව එකතු වෙන්න කියලා ඔන්ලයින් කණ්ඩායමට. එහෙනම් අපි අතර නතර වෙමු. ආයුබෝවන්.